ආයුබෝවන් අද අපි ගවේෂණය කරන්න යන්නේ ලෝකයේ අතිවිශිෂ්ට නිර්මාණයක් වන ඊජිප්තු පිරමීඩ ගැන. එහෙනම් අපි ආරම්භ කරමු මිත්‍යා අවකාශයේ සත්‍ය අසත්‍ය බුද්ධියෙන් විමසුම. පිරමීඩ කියන්නේ ලෝකයේ පුරාණ ශිෂ්ටාචාර අතරින් අතිශය වැදගත් සහ අභිරහස් නිර්මාණයක්. බොහෝ දෙනෙක් හිතන්නේ පිරමීඩ තියෙන්නේ ඉජිප්තුව විතරක් කියලා. ඒත් ඇත්තටම පිරමීඩ ජපානයේ, මෙක්සිකෝවේ, පේරුවල වගේම තවත් රටවල් ගණනාවකන තියෙනවා. හැබැයි ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ සහ විශාලම පිරමීඩ පිහිටලා තියෙන්නේ ඉජිප්තුවේ ගීසාවල. ඒ වගේම ඊජිප්තු ශිෂ්ටාචාර ගැන කතා කරනකොට ඊජිප්තු ශිෂ්ටාචාරය ආරම්භ වෙලා තියෙනේද නයිල් නදී නිම්නය ආශ්‍රිතවයි. නයිල් නදිය සෑම වසරකම ගලාගොස් ඉතිරි කරන සාරවත් පස නිසා කෘෂිකර්මන්තය දියුණු කරන්න පුළුවන්. මේ නිසා මිනිසුන්ට ස්ථීරව පදිංචි වෙලා විශාල රාජ්‍යයක් ගොඩනගන්න හැකි වුණා. ඒ වගේම ඔවුන්ගේ සමාජ සංස්කෘතිය ගැන කතා කරනකොට ඔවුන් බොහෝ දෙවිවරුන් ඇදහුවා. ප්‍රධාන දෙවිවරුන් අතර රා, සූරිය දෙවියා, ඔසයිරිස්, මලවුන්ගේ දෙවගණ ප්‍රධානයි. වෛද්‍ය විද්‍යා ඊජිප්තුවරුන් ගණිතය. තාරකා විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව සම්බන්ධයන පුදුමාකාර දැනුමක් තිබූ පිරිසක්. ඔවුන්ට තුවාලවලට ප්‍රතිකාර කරන්නට සහ ශල්්‍ය කර්ම කරන්නට පවා හැකියාව තිබූ බවට සාක්ෂි හමුවී තිබෙනවා. ඒ වගේම අවුරුදු 4500ට වඩා පැරණි ඊජිප්තු පිරමීඩ පුරාණ ඊජිප්තු රජවරුණගේ ෆාරෝවරුණගේ සොහොන් ගෙවල් විදිහට තමයි ඉදි කරලා තියෙන්නේ. මේ පිරමීඩ හදලා තියෙන්නේ ෆාරෝවරුණගේ සිරුරු ආරක්ෂිතව තැන්පත් කරලා අවුන්ගේ මරණින් මතු ජීවිතයට අවශ්‍ය සියල්ලු දේවල් සමග තැන්පත් කරන්නේ. පිරමීඩ ඇතුලේ රන් භාණ්ඩ, ආභරණ, ආහාර වගේ දේවල් තැන්පත් කරලා තියෙනවා. අදටත් බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් තමයි මේ දැවැන්ත ගල් කුට්ටි පාවිච්චි කරලා කොහොමද මේ තරම් විශාල ගොඩනැගිලි නිර්මාණය කළේ කියන එක. සමහරු විශ්වාස කරන්නේ ඒකට පිටසක්වල ජීවීන්ගේ උදව් ලැබුණා කියලා. හැබැයි විද්‍යාඥයන් වැඩිපුරම විශ්වාස කරන්නේ ඒ කාලේ හිටපු දක්ෂ ඉංජිනීරුවන් සහ කම්කරුවන් දහස් ගණනක් එකතු වෙලා ලී දණ්ඩු සහ කම්බ වගේ දේවල් පාවිච්චි කරලා මේ නිර්මාණ කළා කියලා. මේ දැවැන්ත ගල්කුට්ටි ඇදගෙන යන්න සහ උඩට උස්සන්න ඔවුන් විවිධ ක්‍රමවේද භාවිත කරන්න ඇති. පිරමීඩ කියන්නේ පුරාණ ඊජිප්තු ශිෂ්ටාචාරයේ දියුණුවට කදිම නිදසුනක්. ඔවුන්ගේ ගණිතය, තාරකා විද්‍යාව සහ ඉංජිනේරු දැනුම කොතරම් දියුණුද කියලා මේ පිරමීඩවලින් පැහැදිලි වෙනවා. ඉජිප්තු පිරමීඩ පිළිබඳව අභිරහස් කතා රසක් තියෙනවා. පිරමීඩවල ෆාරෝවරුන්ගේ මමී තම්පත් කරලා තියෙන්නේ විවිධ ශාපයන් සමග බව ජනප්‍රවාදවල සඳහන් වෙනවා. ෆාරෝගේ ශාපය කියලා හඳුන්වන මේ ශාපය නිසා පිරමීඩ සොහන් ගෙවල් විවර්ත කලපු බොහෝ දෙනෙක් අභිරහස් විදිහට මරණයට පත් වුණා කියලා කතා තියෙනවා. 1922දී ටූටන් කමන් රජුගේ සොහොන්ගේ විවර්ත කළ පුරාවිද්‍යාඥ හවර්ඩ් කාටර්ගේ කණ්ඩායමේ බොහෝ දෙනෙක් මේ ශාපයට ගොදුරු වුණු බවට පුළුල් විශ්වාසයක් තියෙනවා. පිරමීඩවල අභ්‍යන්තරය ගැන කතා කරද්දී පිරමීඩ ඇතුලේ තියෙන උමං මාර්ග, කුටි සහ රහස් දොරටු ගොඩක් සංකීර්ණයි. මේවා නිර්මාණය කරලා තියෙන්නේ සොහොන් කොල්ලකරුවන්ගෙන් වළක්වා ගන්න වුණත් ඒවායේ අභ්‍යන්තර ව්‍යුහය තවමත් පුරාවිද්‍යාඥයන්ට ප්‍රහේලිකාවක්. ආරකා විද්‍යාව හා පිරමීඩ්. ගීසාහි පිහිටි පිරමීඩ් 3. ඔරායන් තාරකාරාශියේ තාරකා 3ට ඊටාම නිර්වද්‍යව පිහිටලා තියෙන බව පර්යේෂණවලින් සොයාගෙන තිබෙනවා. මෙපරම් නිවැරදිව තාරකා විද්‍යාව හා ගණිතය යොදාගෙන මේවා ඉදිකලේ කොහොමද කියන එකකත් අදටත් අභිරහසක්. ඒ කාලයේ සිටි මිනිසුන් මේ තරම් දියුණු තාක්ෂණයක් භාවිත කළාද කියලා හිතාගන්නත් අමාරුයි. ඔයාට මේ දේවල් ගැන හිතෙන දේවල් පලිලින් කොමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ විඩියෝ එක හොදනම් විඩියෝ එකට ලයික් එකක් දාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. මමීකරණය සහ එහි වැදගත්කම. මමී ලෙස හඳුන්වන්නේ ශරීරයේ දි รา පත් වීම වළක්වා සංරක්ෂණය කරන ලද මිනිස් හෝ සත්ව දෙහයක්. ඊජිප්තුවරුන් මමීකරණය සිදු කළේ ඔවුන්ගේ ආගමික විශ්වාසය මත පදනම්වයි. මමීකරණ ක්‍රියාවලිය දින 70ක ක්‍රියාවලිය. මමීකරණය ඊටාම දීර්ඝ හා සූක්ෂම ක්‍රියාවලිය. ඒට සති 10ක් පමණ ගත වුණා. මෙම මමී නිසාද ඊජිප්තු පිරමීඩ නිසාද ඒට ඊටමත් සංචාරක ආකර්ෂණක් හිමිවනවා. කෙසේ වුවත් ඊජිප්තු පිරමීඩ කියන්නේ අපේ ලෝකයේ වටිනාකමක් කියලා නිම කරන්න බැරි තැන.
ඒ වගේම එය වටිනා පුරාවිද්‍යාත්මක ස්ථානයක් කියලා. එහෙනම් අදට අපි අපේ ගවේෂණය නවත්තනවා. මේ වගේම තවත් දවසක අපි අලුත් විඩියෝ එකකින් හම්බවෙමු.